තෙරුවන් සරණයි හැමෝටම. ත්‍රිපිටකයේ තියෙන සැබෑ බුද්ධ වචනය තවමත් කියවලා නැති කෙනෙකුට ඒක කියවන්න ආසාවක් ඇති කරන්නත්, දැනටමත් කියවලා තියෙන අයට තමන්ගේ දහම් දැනුම තවත් දියුණු කරන්නත් උදව් වෙන ත්‍රිපිටක දේශන මාලාවේ 25 වෙනි දේශනාවයි මේ. ගොඩක් කාලෙක ඉඳන් අපේ සමාජයේ තියෙන ලොකු විවාදාත්මක මාතෘකාවක් තමයි භික්ෂුන් වහන්සේලාට මස් මාංශ අනුභවය කිරීම කැපද නැත්නම් අකපැද කියන එක. මේකේ දෙපැත්තටම අයිති වෙන විවිධ හේතු සාධක තර්ක විතර්ක තියෙන නිසා අදටත් මේක ලොකු මතභේදාත්මක මාතෘකාවක්. මස් මාංශ අනුභවයේ වරදක් නැහැ කියන අය කියන්නේ බුදුරජාණන් වහන්සේ පවා මස් වැළඳුවා කියලායි. ඒකට උදාහරණයක් විදියට ඔවුන් ගෙනහැර පාන්නේ චුන්ද කර්මාර පුත්ත දුන්න අවසාන දාණය වුණු සූකර මද්දවේ කියන්නේ ඌරු මස් කියලත් කියනවා. හැබැයි මේ වගේ ප්‍රසිද්ධ සිදුවීම් අතර බුදුරජාණන් වහන්සේ මස් වැළඳුවා කියලා කියවෙන එච්චර ප්‍රසිද්ධ නැති තවත් සිදුවීමක් ත්‍රිපිටකයේ තියෙනවා. ඒ තමයි උත්පලවන්නා තෙරණිය විසින් තමන් විසින්ම උයා පූජා කළ ගව මස් දාණය. මම හැමදාම කියනවා වගේ ඕනෑම බණ පොතක ඕනෑම ධර්ම දේශනයක නිර්වද්‍යතාවය තහවුරු කරගන්න තියෙන හොඳම විදිහ තමයි ත්‍රිපිටකය කියවන එක. මොකද බුදුරජාණන් වහන්සේගේ නිර්මල බුද්ධ වචනය ආරක්ෂා වෙලා තියෙන්නේ ත්‍රිපිටකයේ නිසා. ඉතින් මේ සිදුවීම ඇතුළත් වන්නේ විනය පිටකයේ නිසගි කාණ්ඩයේ චීවර වර්ගයට අයිති වෙන චීවර පටිග්ගහන ශික්ෂාපදේ. චීවර පටිග්ගහන කියන ශික්ෂාපදේ. අපි දැන් බලමු උත්පලවන්නා තෙරණිය සාදා පූජා කළ ගවමස් දාණය ඇත්තටම බුදුරජාණන් වහන්සේ වැළඳුවද නැද්ද කියලා. එසමයෙහි භාග්‍යවත් බුදුහු රජගහ නුවර කලන්දක නිවාප නම් වූ වේළුවනාරාමේහි වැඩ වෙසෙති. එසමයෙහි උපුල්වන් මෙහෙන සවැත් නුවර වෙසෙයි. ඉක්බිති උපුල්වන් මෙහෙන පෙරවරුයෙහි හැඳ පෙරව පාසිවුරුගෙන පිඬු පිනිස සැවතට පිවිසියාය. සැවතෙහි පිඬු පිනිස හැසිර පසුබත්හි පිණ්ඩපාතයෙන් නැවතුනි අන්දවනය කරා එළඹියාය. එළඹ දිවා විහරණය පිනිස අන්දවනයට පිවිස එක්තරා රුක්මුලක දිවා විහරණයෙහි හුන්නීය. එසමයෙහි කළ සොරකම් ඇති සොරු දෙනක මරා මස්ගෙන අන්දවනයට පිවිසියහ. ඉක්බිති සොරදෙටු තෙම එක්තරා රුක්මලක දිවා විහරණයෙහි හුන් උපුල්වන් මෙහෙන දිටි. දැක ඉඳින් මාගේ දරුමල්හු මේ මෙහෙන දක්නාහු නම් වෙහෙසෙන්නායි අන්මගකින් ගියේය. මෙතනදී කියන්නේ ඒ දවස්වල බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ රජගහනුවර වේළුවනාරාමයේ. උත්පලවන්නා තෙරණිය වැඩ සිටියේ සවැත් නුවර. දවසක් උත්පලවන්නා තෙරණිය දවල් දානය සඳහා පිණ්ඩපාතේ වැඩම කරලා දානය වළඳලා සවැත් නුවර තිබුණු අන්දවනේ කියන කැලෑවට වැඩම කරලා ගහක් මුල වාඩි වෙලා හිටියා. මේ වෙලාවේ හොරකම් කරපු හරකෙක්ව මරලා මස් අරන් හොරු රැලක් ඒ කැලේට ආවා. හොරුන්ගේ නායකයා ගහ යට ඉන්න මෙහෙණින් වහන්සේව දැක්කා. ඔහු කල්පනා කළා මගේ පිරිසේ ඉන්න අනිත් හොරු උන්වහන්සේව දැක්කොත් කරදරයක් කරයි කියලා. ඒ නිසා ඔහු අනිත් අයට මෙහෙණින් වහන්සේව නොපෙනෙන්න වෙනත් පාරකින් ඔවුන්ව කැඳවාගෙන ගියා. අපි දැන් බලමු මෙතනින් එහාට මොකද උනේ කියලා. ඉක්බිතියේ සොරදෙටු තෙම මස් පැසුණු කල්හි සොඳුරු මස්ගෙන පත්පලාවක් බැඳ උපුල්වන් මෙහෙනට නුදුරු තැන්හි රුකක එල්වා මහන වේවයි බබුණු වේවයි යමෙක් දකිනම් දෙන ලදමය ගෙන ඒවයි කියා ගියේය. උපුල්වන් මෙහෙන සමාධියෙන් නැගී මෙතෙපුල් කියන ඒ සොරදෙටුවාගේ බස් ඇසූය. ඉක්බිති උපුල්වන් මෙහෙන ඒ මස්ගෙන මෙහෙන වරට ගියාය. ඉක්බිති උපුල්වන් මෙහෙන ඒ රාත්‍රීහුගේ ඇවෑමෙන් ඒ මස් පිළියෙල කොට උතුරු සඟ සිවුරෙහි පොදි බැඳ අහසට පැන නැගී වේළුවන විහාරයේහි බැස සිටියාය. මෙතනදී කියන්නේ අර හොරුන්ගේ නායකයා මස්තම්බල ඉවර වෙලා
ඒවායෙන් හොඳම මස් ටිකක් තෝරගෙන කොළවලින් පොදියක් බැන්දා. බැඳලා උත්පලවන්නා මෙහෙණින් වහන්සේට කිට්ටුවෙන් තිබුණු ගහක එල්ලලා මෙහෙම කිව්වා. මහණෙක් හරි බමුණෙක් හරි මේක දැක්කොත් මේක මම දුන්න කියලා හිතලා අරගෙන යන්න. ඔය වෙලාවේ උත්පලවන්නා මෙහෙණින් වහන්සේ සමාධියෙන් නැගිටලා සොරනායකයා කියපු මේ වචන ටික ඇහුවා. ඊට පස්සේ උන්වහන්සේ මස් පොදිය අරගෙන තමන්ගේ මෙහෙණිය ආරාමයට වැඩියා. ඒ රාත්‍රිය ගෙවිලා ගියාට පස්සේ පහුවදා උදේ මෙහෙණින් වහන්සේ මස් ටික හොඳින් පිළියෙල කරලා තමන්ගේ උතුරු සළු සිවුරේ පොදියක් විදිහට බැඳගත්තා. ඊට පස්සේ 이르දි බලයෙන් අහසට පැන නැගලා කෙලින්ම රජගහ නුවර වේළුවනාරාමයට වැඩම කළා. ඒ සමයෙහි භාග්‍යවතුන් වහන්සේ පිඬු පිනිස ගම් වැදුනාහු වෙති. ආයුෂ්මත් උදායි තෙරණුවෝ වෙහෙර රක්නාහු නැවතුනාහු වෙති. ඉක්බිති උපුල්වන් මෙහෙන උදායි තෙරුන් කරා එළඹියාය. එළඹ ආයුෂ්මත් උදායි තෙරුන්ට මේ කියූය. වහන්ස භාග්‍යවතුන් වහන්සේ කොහිදැයි? නැගෙනියනි භාග්‍යවතුන් වහන්සේ පිඬු පිනිස ගමට පිවිසියහයි. වහන්ස මේ මස් භාග්‍යවතුන් වහන්සේට දෙවයි. නැගෙනියනි තොප විසින් භාග්‍යවතුන් වහන්සේ මසින් සතපන ලදහ. මෙතනදී කියන්නේ උපලවන්නා තෙරණිය මස් සාදාගෙන ආපු මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාත සඳහා ගමට වැඩම කරලායි හිටියේ. ආරාමයේ බලා ගන්න නතර වෙලා හිටියේ උදායි හාමුදුරුවෝ. ඉතින් උපලවන්නා මෙහෙණින් වහන්සේ උදායි හාමුදුරුවෝ ළඟට වැඩම කරලා මෙහෙම ඇහුවා. ස්වාමීනි බුදුරජාණන් වහන්සේ කොහෙද වැඩ සිටින්නේ? එතකොට උදායි හාමුදුරුවෝ කියනවා නැගෙනියනි බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාත සඳහා ගමට වැඩම කළා. එතකොට මෙහෙණින් වහන්සේ ස්වාමීනි එහෙනම් මේ මස් ටික බුදුරජාණන් වහන්සේට පූජා කරන්න කියලා බාර දුන්නා. ඒ වෙලාවේ උදායි හාමුදුරුවෝ මෙහෙම කියනවා. නැගෙනියනි ඔබ බුදුරජාණන් වහන්සේව මේ ප්‍රණීත මස් වලින් බොහොම සතුටු කළා කියලා. ත්‍රිපිටකයේ මින් එහාට මේ සිදුවීමේ මස් සම්බන්ධයෙන් කිසිම දෙයක් විනය පිටකයේ සඳහන් වෙන්නේ නැහැ. ඊට පස්සේ සිද්ධ වෙන්නේ උදායි භික්ෂුව සහ උත්පලවන්නා තෙරණිය මුල් කරගෙන සිවුරු පිළිගැනීමක් සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ විසින් පනවනු ලබන විනය ශික්ෂාපදයක් විතරයි. මේ සිදුවීමේ කිසිම තැනක බුදුරජාණන් වහන්සේ ඒ මස් පිළිගත්තා කියලාවත් එවැගේම ඒ දාණය වැළඳුවා කියලාවත් සඳහන් වෙන්නේ නැහැ. ඒ නිසා මේ සිද්ධිය මුල් කරගෙන බුදුහාමුදුරුවෝ මස් වැළඳුවා කියලා කවුරු හරි කියනව නම් ඒක හුදෙක් උපකල්පනයක් විතරයි. සමහර විට බුදුහාමුදුරුවෝ මස් වළඳන නිසා උත්පලවන්නා තෙරණිය ඒක ගේන්නේ නැතයි කියලා අපිට හිතන්න පුළුවන්. නමුත් ඒ ගැන ඍජු සඳහනක් ත්‍රිපිටකයේ නැහැ. නමුත් අටුවාවේ නම් බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතයෙන් පස්සේ වේළුවනාරාමයට වැඩම කළාම උදායි හිමියන් උත්පලවන්නා තෙරණිය ගෙනාපු ඒ ප්‍රණීත මස් දාණය බුදුරජාණන් වහන්සේට පූජා කළා. බුදුරජාණන් වහන්සේ ඒ මස් දාණය පිළිගෙන වැළඳූ බව සඳහන් වෙනවා. නමුත් ඒ ගැන හරි සඳහනක් ත්‍රිපිටකයේ නැහැ. මස් මාංශ වැළඳීම සම්බන්ධව බුදුරජාණන් වහන්සේ දේශනා කළ වටිනා සූත්‍රයක් තමයි මජ්ක්‍ධිම නිකායේ ජීවක සූත්‍රය. ඒ දවස්වල ජීවක වෛද්‍යවරයා බුදුරජාණන් වහන්සේ හම්බ වෙන්න ඇවිත් මෙහෙම අහනවා. ස්වාමීනි මිනිස්සු කියනවා බුදුරජාණන් වහන්සේ තමන් වෙනුවෙන්ම මරපු සත්තුන්ගේ මස් දැනදැනම වළඳනවා කියලා. මේක ඇත්තක්ද? එතකොට බුදුහාමුදුරුවෝ වදාලා ඒ කතාව සම්පූර්ණයෙන්ම අසත්‍යයක් කියලා. භික්ෂුන් වහන්සේලාට මස් වර්ගයක් වැළඳිය හැකි කාරණා තුනක් පිළිබඳව ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. මස් වර්ගයක් වැළඳිය හැකි ඒ කාරණා තුනට අපි කියනවා ත්‍රිකෝටික පාරිශුද්ධිය කියලා. ඒ තමයි අදිට්ඨ, අසුත, ආසංකිත කියලා කියන්නේ. පළවෙනි කාරණාව තමයි අදිට්ඨ. ඒ කියන්නේ නොදුටු. තමන් වෙනුවෙන්ම ඒ සතා මරනවා ඇසින් දැකලා නැති වෙන්න ඕන. අසුත, නොඇසු. තමන් වෙනුවෙන්ම ඒ සතාව මැරුව කියලා කන් දෙකෙන් අහලා නැති වෙන්න ඕන. ආසංකිත, සැක නැති. මේ සතාව මැරුවේ මට දෙන්න වෙන්නේ නැති කියලා හිතේ කිසිම සැකයක් නැති වෙන්න ඕන. මේ කාරණා තුනෙන් නිදහස්
තමන් වෙනුවෙන් විශේෂයෙන් නොමැරූ මස් වැළඳීම විනයට අනුව වරදක් නොවන බව බුදුහාමුදුරුවෝ ජීවකට දේශනා කරනවා. අපි මුලින් කතා කරපු උප්පලවන්නා තෙරණියගේ සිදුවීමේදී සොරුන් ඒ ගව දෙනව මැරුවේ තමන්ගේ ප්‍රයෝජනයට මිසක් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් හෝ උත්පලවන්නා තෙරණිය වෙනුවෙන් නෙවෙයි. ඒ නිසා ඒ මස් තමන් වෙනුවෙන් මරනවා උන්වහන්සේලා දැක්කේ නැහැ. තමන් වෙනුවෙන් මැරුවා කියලා උන්වහන්සේලාට ඇහුනේ නැහැ. තමන් වෙනුවෙන් මැරුවා කියලා කිසිම සැකයක් තිබුණෙත් නැහැ. ඒ නිසා ජීවක සූත්‍රයේන නීතියට අනුව ඒ මස් 100%ක්ම ත්‍රිකෝටික පාරිශුද්ධ ආහාරයක් වෙනවා. ත්‍රිපිටකයේ කෙලින්ම අකුරින්ම සඳහන් නොවුනත් යම් හේකින් බුදුරජාණන් වහන්සේ උපලවන්නා තෙරණිය ගෙනාපු ඒ මස් දාණය පිළිගෙන වැළඳුවා නම් උන්වහන්සේ ඒක වැළඳුවේ ජීවක සූත්‍රයේ දේශනා කරපු මේ වටිනා බුද්ධ නීතියට සම්පූර්ණයෙන්ම එකඟව වැළඳීමට සුදුසුම ආහාරයක් වුණු නිසායි. කෙටියෙන්ම කියනව නම් බුදුරජාණන් වහන්සේ හෝ මහා සංඝරත්නය මස් මාංශ වැළඳුවේ තමන් වෙනුවෙන් විශේෂයෙන් නොමැරූ ජීවක සූත්‍රයට අනුව කරුණු තුනකින්ම පිරිසිදු ත්‍රිකෝටික පාරිශුද්ධ නම් විතරයි. උපලවන්නා තෙරණියගේ සිදුවීමේදීත් ත්‍රිපිටකයේ කෙලින්ම සඳහනක් නොවුනත් බුදුහාමුදුරුවෝ ඒ මස් වැළඳුවා නම් වැළඳුවේ ඒ උතුම් බුද්ධ නීතියට ගැළපෙන නිසායි. එනිසා මෙන්න මේ විදිහට නිවැරදි බුද්ධ වචනය දැනගන්න භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කළ ඒ උතුම් ධර්මයේ ඇතුළත් ත්‍රිපිටකය කියවීමයි වටින්නේ. එහෙනම් සියලුම දෙනාටම තෙරුවන් සරණයි.